ඔළුවට ඉන්න කම්මැලියෙක්නේ. මට ඒක කලින් කරන්න තිබුණේ. මම ගස් වලින්ම අතු ටිකක් කඩා ගන්නවා. වාට කිසිම දෙයක් හරියට කරන්න බැරි ගානේ. හරි. අපි දිනුව පුංචි පෝනියා. ඒ කතාව හරි යකාරී. මේ දරගොඩ තමයි ලොකුම දරගොඩ. ඔන්න අපි දෙන්න තමයි දෙවෙනි තැන දිනාගත්තේ. වැඩේ හොඳට කළා දේදුණු. දර එකතු කරන එක තරගයක් විදියට කරන එක හොඳ අදහසක්. එතකොට වැඩේ විනෝදෙන් කරනවා. තරගයක් තිබ්බ නැත්නම් ඉත්තකුරු මේකට එන්නේ නැහැ. ඇත්තටම ඉත්තකුරු කොහෙ ගිහිල්ලාද? ඔය එන්නේ. මම මේ තරගෙට ඇත්තටම කැමති නැහැ. මේක දඩයක්කාරයෙක්ට ගැලපෙන්නේ නැහැ. ඇත්තටම මේක මට ලැජ්ජාව. දර එකතු කරන එක ගැන ලැජ්ජ වෙන්න ඕනේ නෑ ඉත්තකුරු. ඒක මුළු ගෝත්‍රයටම වැදගත් දෙයක්. ඒක ඔයාගේ යුතුයකමක්. මගේ යුතුයකම් ගැන මම දන්නවා. හැබැයි මම කැමති අශ්වයින් අල්ලන්න දඩේමේ යන්න. මට පියාටුවකුත් ඕනේ. යකාරිගේ වගේ. එතකොට මම ගෝත්‍රයට වැඩක් කළා කියලා පේනවනේ. මේක කළා කියලා එහෙම වෙන්නේ නෑනේ. ඔයා දන්නවනේ පියාටුවක් ලැබෙන්නේ මොන ගෝත්‍රෙම පිළිගත්ත විදිය වීර ක්‍රියාවක් කළා විතරයි කියලා. එතකොට අරයා මෙයා මොකද්ද කරපු වීර ක්‍රියාව? නෑ කොහෙන්ද පියාටුවක්? මෙයා හැමතිස්සෙම කරන්නේ කොහේ හරි වැදිලා නිදා ගන්න එක නෙමෙයිද කියන්නකෝ. ඒක නම් ඇත්ත ඉත්තකුරු. කොහොමද වැටුණු පමාට පියාටුව ලැබුණේ? එන්නකෝ මාත් එක්ක මං කියලා දෙන්නම් වැටුණ පමාගේ දීර්ඝ ගමන ගැන කතන්දරේ. ඒක ඇහුවම මෙයා ගැන ගෞරවයක් ඇති වෙයි. පුරාහඬවල් ගණනාවකට කලින් පොඩි දරුවෙක් ඉපදුනා. දරුවගේ අම්මට ප්‍රශ්නයක් ඇති වුණා. එයාට කිරි එරුනේ නැහැ. ළමයාට දෙන්න කිරි ගත්තේ ගෝත්‍රයටම හිටපු එකම එළු දෙනගෙන්. පුරාහඬවල් 12කට වඩා කාලයක් දරුවා ඒ කිරි බිව්වා. වෙන කිසිම කෑමකට එයා කැමැත්තක් දැක්ුවේ නැහැ. ඔය අතරේ දවසක් එළු දෙන ලණුව කඩාගෙන කැලේට පැනලා ගියා. බොන්න කිරි නැති නිසා දරුවා බඩගින්නට අඬන්න පටන් ගත්තා. දරුවාගේ අම්මා මොන දේ දුන්නත් එයා කන්නේ නැතුව දිගටම ඇඬුවා. එළුවව හොයාගෙන යන්න කෙනෙක් හිටියෙත් නැහැ. මොකද පිරිමි හැමෝම දඩයමේ ගිහින්. ඒ වෙලාවේ තමන්ගේ කම්මැලිකම අතෑරලා දාලා වැටුණ පමා එළු දෙනව හොයාගෙන එන්න පිටත් වුණා. එයා නවතින්නේ නැතුව දවස් 3ක්ම ඇවිත්තා. එහෙම ගිහින් එයා එළුව ජීවත් වෙන කඳුකරේට ආවා. තවත් දවස් 3කට පස්සේ වැටුණ පමා බොහෝම අමාරුවෙන් එළු දෙනක්ව කරේ තියාගෙන ආපහු ආවා. ඊට පස්සේ අපේ වීරයා කූඩාරම ළඟ වැටිලා එක දිගට දවස් ගාණක්ම නිදාගත්තා. අපේ අය කියන්නේ මෙයා ඒ මහන්සිය නිසායි තවමත් මේ තරම් නිදාගන්නේ කියලා. මම නම් හිතුවේ වැටුණු පපා එහෙම දෙයක් කරන්නේ නැති කියලා. සුබ රාත්‍රියක් දරුවනේ. සුබ රාත්‍රියක් සීයේ. ඒක නම් ඇත්තටම වීර ක්‍රියාවක්. එක දිගට දවස් ගාණක් ඇවිදලා කඳුකරයට ගිහින් එන එක අමාරුයි. ඒක තමයි. මොඩ ඉදිමතයි. උදේට අම්මමු. මොකක්ද කරන්න හදන්නේ? උදේ මොයි කොහෙද යන්නේ? මං හරි කැමති අනිත් හැමෝටම කලින් උදෙන් අවදි වෙන්න. හැබැයි අකාරේ අද නම් ඔයා නෙමේ මුලින්ම අවදි වුණේ. ඉත්තකුරු ඉර පායන්නත් කලින් යාගේ අසක පිටේ කොහෙද යන්න ගියා? එහෙමද? වෙනදට නම් එයා උදෙන්ම අවදි වෙන්නේ නෑනේ. එයාලා ගියා නම් කඳුවැටිය පැත්තට. කඳුවැටිය පැත්තටද ගියේ?
මොකක් හරි ප්‍රශ්නයක් යකාරි. මේකනේ සීයේ. ඉත්තකූරු කඳුවැටිය පැත්තට ගිහිල්ලා. මං හිතන්නේ යාගේ එළුවේ ඉන්න පැත්තට. ඒ ළමයා වැටුණ පමා වගේ වීර ක්‍රියාවක් කරන්න හදනවද? ඒ වගේ එයාටත් ඕනේ කොහොම හරි පිහාටුවක් ගන්න. ඔය කඳුකුරය හරිම භයානක තැනක්. අනතුරක් වෙන්න පුළුවන්. සීයේ ඉත්තකූරුට එහෙදි කරදරයක් වේද? අපි බලාගෙන ඉන්න හොඳ නෑ. ඉක්මනට ගිහින් එයාව හොයාගෙන එන්න යකාරි. හරි මම යන්නම්. මම ඉත්තකූරු එක්කගෙන ඉක්මනට එන්නම්. යකාරි හරිම නිර්භීතයි. එයාට ඒ පිහාටුව ලැබුණ එක හොඳයි. මේ තියෙන අඩිසලකුණු අපි හිතුවා හරි එයා යන්නේ එළුවේ ඉන්න කන්දට. ඉත්තකූරු පිහාටුවක් ගන්න ඕනම දෙයක් කරයි. කොහොම හරි යාව හොයා ගන්න ඕනේ. දැක්කද පුංචි පෝනියා? එයා ගියේ මේ පැත්තට. එන්න අපි ගිහින් බලමු. පුංචි පෝනියා යකාරි ඔයාලා ආපු එක ලොකු දෙයක්. ඉත්තකූරු මාව මෙතන තියලා යන්න ගියා. කොහෙට ගියාද දන්නේ නැහැ. මම දන්නවා ගියපු තැන. බය වෙන්නේ නැතුව ඉන්නකෝ. මම එයාවත් එක්කගෙනම එන්නම්. මම කොහොම හරි පියාටුවක් ලබා ගන්නවා. එක එළුවෙක් අල්ලගත්තා නම් හරි. එනේ මන්න. එක්කම අපව හැරලා යනවා. මට පියාටුවක් ලැබෙයි. මොකද කරන්නේ? මම මෙතන ඉඳලා එයාට කෑ ගැව්වොත් එයා බය වෙලා වැටෙන්න පුළුවන්. යකාරි ඉත්තකූරු එපා එයාට කරදර කරන්න එපා. එයා මගේ යාළුවෙක්. ශ්‍රේෂ්ඨ රාජාලියත් මගේ යාළුවෙක්. ශ්‍රේෂ්ඨ රාජලියව දන්නවද? එතුමාගේ මිත්‍රයෙක් කියන්නේ මගේත් මිත්‍රයෙක් තමයි. බය වෙන්න එපා. ඔයාගේ යාළුවා ඉන්නේ සිහි නැති වෙලා විතරයි. ඔයාගේ කූඩුවේ කැඩුණා නේද? ප්‍රශ්නයක් නැහැ. ඒක පරණ කූඩුවක් නේ. මගේ පැටව කූඩුවෙන් ඉගිල්ලලා ගිහිල්ලා මාස ගාණක් වෙනවා. මගේ යාළුවා ළඟට මම දැන් යන්න ඕනේ. හරිම විනෝදයි. උදව් කරාට ගොඩාක් ස්තුතියි. පරසමෙන් යන්න ළමයා. පියාටු වන්න ඕනුනේ. දැන් ඕන තරම් පියාටු තියෙන්නේ. ඉත්තකූරු තාමත් සීය නැහැ. බයටම සීය නැති වෙලා. මෙහෙම යන්න බැරි වෙයි. යාළුවා පහලට ගෙනියන්නද හදන්නේ? ඔව්වනේ. මං උදව්වක් කරන්න. ගොඩාක් ස්තුතියි. ඔයාලට වගේ අපිට බෑවුනේ ඇවිදින්න බෑනේ. මම එළුවෙක්ගේ පිටේ ඉඳන් කන්න පහලට යනවා. මම ආවේ එළුවෙක්ව ගෙදර අරන් යන්න. හැබැයි දැන් එළුවෙක් මහා ගෙදර අරන් යනවා. ඇත්තටම ඔයාලා මේ ගල් පර්වතවල ඇවිදින්න හරි දක්ෂයිනේ. අපි බෑවු මොල යන හැටි තාම හරියට දැක්කේ නැහැ. තාමත් යකාරේ ඉත්තකූරු ආවේ නැහැ. හොඳටම ඇති. මං යනවා යාළුවා හොයාගන්න. ඉන්න. එයාලා එනවා. අපරාදේ මට එකලුවෙක්ව තියාගන්න තිබුණේ. අපිට මේ වෙලාවේ කිරි ගන්න එළුවෙක් ඕනේ නෑනේ ඉත්තකූරු. යකාරි! අනේ ඉත්තකූරු ආවේ නැද්ද?
හොඳ වැඩක් නේ කරලා තියෙන ඉත්තකූරු. මේ දරගොඩ මුළු ගෝත්‍රයටම ප්‍රයෝජනයි. මට තව දෙයක් මතක් වුණා. මම එදා වැටුණ පමාගේ කතන්දරේ ඉවර කළේ නෑනේ. එදා වැටුණ පමාගේ උදව් ලබපු ඒ පුංචි දරුවා දැන් හොඳ කුළු ගැටේ. ඒ දරුවා තමයි ඉත්තකූරු. මොකක්? ඔව් ඉත්තකූරු එයා උදව් කළේ ඔයාට. මිනිස්සු කියන්නේ දරුවා ඊට පස්සේ අඬන එක නතර කළාට කෙන්දිරි ගාන එක නතර කළේ නෑ කියලා. එහෙනම් ඒ බබා මෙයාම තමයි. ස්තුතියි වැටුණ පමා. ඔයා කරපු දේ මම අමතක කරන්නේ නෑ.